බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහගල ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ දිලිඳු ගම්මානයක් වන බලගොල්ල ගම්මානය බෞද්ධ ආගමික මිනිසුන් ජීවත් වන ගම්මානයක්. ගමත් නගරයත් අතර දුෂ්කරතාවෙන් අඩුවත් අප ගම්මානයේ ජනයා දුප්පත්කම හිස දරාගෙන මෙලොවට එක් වූ නිසා ආර්ථිකමය ගැටලු වලට මුහුණ පාන්නට ගම්මුන්ට සිදු වෙලා. අධ්‍යාපන මට්ටමින් ඊටාම් පහත් මට්ටමක සිටින ජනයාට ඉදිරි ගමන් මඟ ගැන සිතන්නට බැරි තරම් ග්‍රාමීය ජනයා තනි වෙලා. ගම්මානයේ ප්‍රධාන ජීවන මාර්ගය වූ කුසිකර්මාන්තය නගා සිටුවා ගැනීමටත් නව තාක්ෂණික දැනුම හා උපදෙස් දෙන්නට බලවතුන්ට අමතක වෙලා. මෙවැනි අවධියක ගමත් නගරයත් යා කරන දිලිඳුකමින් ගොඩ එන්නට ගැමිදිරි ව්‍යාපෘතියක් ගමට ආවා. ගැමිදිරිය ව්‍යාපෘතිය ගමට හඳුන්වා දීමෙන් පසු අපේ ගමේත් ගැමිදිරි ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ජනතා සමාගමක් පිහිටුවීම සිදු වුණා. මමත් එහි අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් වුණේ මගේ වාසනාවක. අපි මුලින්ම කළේ ගම්මුන්ගේ ප්‍රශ්න හඳුනා ගැනීම. අපි කොතෙක් දුර ගමනක් ගියත් නවීන ලෝකය හා සැරිසරන්නට ඉඩක් ලබා ගැනීමට නොහැකි වුණා. නගරයේ ඇති සම්පත් ග්‍රාමීය දිලිඳු ජනතාවට ලබා ගැනීමේ අවස්ථාවය දැඩි ලෙස අපට දැනුණා. අපි ටිකෙන් ටික නව සංවිධානවල උදව් උපකාර ලබා ගැනීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ නිවැරදි ගමන දුටු ඌව ගුවන් විදුලිය අපේ හඬ නගන්නට අපට ඉඩක් ලබා දුන්නා. ඌව ගුවන් විදුලිය හරහා අපේ ගමටත් පුංචි තොරතුරු තාක්ෂණ පෙසක් ලබා ගැනීමට හැකි වුණා. දැන් අපට නැම් ලෝකයේ තුල සැරිසරන්නට හා දුප්පත් දරුවන්ට නොමිලේ නව දැනුම ලබා දෙන්නට නවීන කුසි දැනුම අපේ ගොවින්ට ලබා දෙන්නට සංවේදන පියසේ වගකීමද මට පැවරුණා. අපි අපේ ගමන නතර කරලා නැහැ. ගෙවන තප්පරයක් පාසා දිලිඳුකමින් ටිකෙන් ටික ඈත් වී ඉදිරි ගමනත් ජයග්‍රහණය කරන්නට නිතර අපි උත්සාහ ගන්නවා.